හායි යාළුවනේ. එන්නද මාත් එක්ක යමු පික්නික් එකක්. අපි මුලින්ම ගියේ පානදුරේ බීච් එකට. අපි යද්දිත් හොඳටම අවුව නිසා හැවන තැනක් බලලා අපි ගෙනිච්ච රෙද්ද වැල්ල එලාගෙන අපි ගෙනිච්ච කෑම ටිකත් ලස්සනට පිළිවෙලට තියාගත්තා. පික්නික් එකක් කිව්වම ඉතින් මේ විදියට යාළුවෙක් එකතු වෙලා කන බොන එක තමයි ඒකේ සුපිරිම කොටස. මුහුදු හුලං විඳිමින් යාළුවෝ එක්ක එක කතා කිය hina වෙවි ඒ ගත කරපු මොහොත හිතට හරිම නිදහසක් දැනිච්ච මොහොතක්. මොකද ඒ ගෙවිච්ච මතක ටික හැම තප්පරයක් ගානෙම හිතේ මතක හිටිනවා. අපි තුන්දෙනා එකතු වෙලා චූටි ගේම් එකකුත් ප්ලේ කරා. ඒ තමයි ගෙනිච්ච පෙබල්ස් මුලින්ම කටට දාගන්න කෙනා තමයි වින් කරන්නේ. අන්න ඒ විදියට අපේ ගේම් එකත් try කරලා බලුවා. ඔන්න ඔය විදියට අපි මොහොත ගත කරලා යද්දී අපිට තවත් කියුට් යාළුවෙක් හම්බුණා. කොහෙදි කොතනක කාගේ හරි බල්ලෙක් දැක්කම අල්ලන්න යන අපේ සෙට් එකේ ඉන්න බල්ලොන්ට බය නැතිම යාළුවා තමයි මේ ඉන්නේ. අපි අද පිනක් කරගන්න මායේ මෙයාගේ. මොකද මෙයා කවදාවත් සුවකට ගිහින් නැහැ. දැන් මෙයා අර සිංහපතියට ආසයිව අපි දන්නේ නැහැ ඉන්නේ කියලා. හැබැයි අපි මෙයාව එක්ක යන පිනක් බලමු ගිහින්. පානදුරේ ස්ටේෂන් එකේ ඉඳන් දෙහිවලට යන්නේ අපි ට්‍රේන් එකේ. පානදුරේ ඉඳලා දෙහිවලට ට්‍රේන් එකේ ලොකු දුරක් නොතිබුණත් අපි තුන්දෙනාම හරි ආස දෙයක් තමයි ට්‍රේන් එකේ යන එක. වටපිටාවේ තියෙන දේවල් ගැන කතා කර ඒ දේවල් පෙන්න පොඩි කයියක් ගහගෙන අපි තුන්දෙනා ඉතින් ගියා. Another dude. Ooh, that's so true. දැන් අපි ඉන්නේ දෙහිවල ස්ටේෂන් එකේ. ඊළඟට අපි යනවා සූ එකට. දෙහිවල ඉඳන් හරියටම යන්න දන්නේ නැති හින්දා මං කලින් දවස් අහගෙන තිබ්බේ අපි මොන බස් එකේද යන්නේ කියලා. එයා කිව්ව විදියට නම් දෙහිවල හෙට්ටියාවත්ත 176 බස් එකේ ගියහම ඔයාලට සූ එක ගාවින් බහින්න පුළුවන් කියලා තමයි කිව්වේ. අන්න ඒ විදියට අපි තුන්දෙනා 176 බස් එකේ නැගලා විනාඩි 15ක් වගේ යද්දී අපිට සූ එක ගාවටම යන්න පුළුවන් වුණා. අපි ඉතින් තැනට ආවා. මෙන්න මෙතනින් තමයි සූ එකේ එන්ට්‍රන්ස් එක තිබ්බේ. ටිකට් එක උනේ රුපියල් 300යි. පොඩි ළමයින්ට නම් 120යි. අපි මුලින්ම ගියේ මින් මැදුර බලන්න. Cause every night I lie in bed, the brightest colors fill my head. A million dreams are keeping me awake. I think of what the world could be, a vision of the one I see. A million dreams is all it's gonna take. Hi! මේ එයාන නපුරුයිත් නේද? අරවානා මස්සයා. ඊළාට යාළුවා මස්සේ වගේ හිටියට මම හිතන්නේ එයාගේ ගමන හරි සාමකාමීලු. මෙයා කියන විදිහට නම් එහෙමයිලු. ඒ වුණාට එයා හරි නපුරු පාටයි නේද? මේ ඔයාලට පේන්නේ අපි අහලවත් නැති නම් ටිකක්. ඊට පස්සේ පැස්බරාල ටිකක් බලලා තවත් සද්දවත් ඉස්සරහට අපි ඇවිදගෙන ගියා. චූටි පෙත්ත බත් කෑවද?
අනියා බලන් ඉන්නවා. මෙයා ඉන්නවර කාටුන් එක ලස්සන. පොඩි තිබහකට ඉතින් අයිස්ක්‍රීම් එකකුත් කාලා අපිට තව තියෙනවා සූ එකේ භාගයක් විතර බලන්නේ. හරිම රස්නේ තිබහයි. ඉතින් අපි දිගටම බල යනවා. ඔයාලට මොකක්ද ඒ ගැන කියන්නේ? මට හිතෙන විදිහට තව ගොඩක් තියෙනවා බලන්න. එහෙනම් ඉතින් ඇවිදිමු තව ඇවිදිමු. ඊළඟට සර්පයෝ බලන්න තමයි යන්න තියෙන්නේ. උනාට අපි සර්පයෝ බලන්න යන්නේ නැහැ. මොකද මේ මමයි මගේ යාළුවෝ දෙන්නයි සර්පයන්ට බයයි. මේ ලොකේෂන් එක හරිය ලස්සනයි නේද? ඒ දෙන්න ෆොටෝ ෂූට් එකක්. අන්න ඔය විදියට අපි ලන්ච් එකත් අරගෙන අනිත් සත්තු බලන්නත් ඉක්මනින් ගියා. එයාගේ ලොකුකම මේ ලොකුකම කිය මේ දෙපාරක් කාටවත් කියන්න හොඳ නෑ. හරිද? ඊට පස්සේ අපිට බලන්න හම්බුනේ මෙන්න මෙයාව. එයා තමයි කැංගරුවා. අහිංසක විදිහට පාඩු ඉන්නා. ඊට පස්සේ ඔන්න ඉතින් යාළුවගේ ආසාව ඉෂ්ට කරන්න ආවා මේ පොඩි සිංහ පැටියා. එයා වඩා ගන්න වෙන්නේ නැහැ කියලා ඉතින් දුකෙන් ඉන්නවා. එයා යනවා අම්මගේ ළඟට. අනේ සතෙක් වුණා තාදරේදී අර ඇතුලේ ඉන්න තාත්තා වෙන්නේ. අම්මත් දෙක කෝලම් කරනවා. අන්න හරියා. ආයෙත් කැමති නෑ අම්මගේ ළඟට යනවට අර ඒ දෙන්න ආර හරි කියුට් අනේ දෙන්නා. පුරේ කෙනා දන්නේ අනේ නිදිද? අනේ ඔයාට මහන්සිද? පැටිය අල්ලන්න දුන්නේ නැති එකේ මෙයාව හරි අල්ල. ඔව් අපිට සිංහ පැටිය අල්ලන්න දුන්නේ නෑනේ. අනේ එයාට මහන්සි වෙලා එයා වාඩි වෙලා ඉන්න. බයි අපි ඇවිදලා එන්න. මේ අනේ ඔයාලට දොයි මතයිද? එයා නම් ගර්ල් කෙනෙක්. යාගේ ස්ටයිල් එක නම් ලස්සනයි නේද? ලස්සනයි. ඒක මටත් මැච් වෙනවා වගේ එක නා. හැමෝම දන්න පූරුවා. හායි. එන් අපි යමු කොටිය බලන්න. යානම් හරියම නම්පුරුයි. මේ තියෙන්නේ ඒ අයගේ විස්තර. ඒ කූඩුවේ නම් දෙන්නෙක් හිටියා. ඒ දෙන්න හරියම නපුරුයි. මේ කූඩුවේ ඉන්නේ මේ අක්කයි මේ මල්ලීලු. මේ ඉන්නේ ඒ කොටිය දෙන්න බලාගන්න අංකල්. එයාලට කියන්නේ බලල් පවුලේ සමාජිකයෝ කියලා. එයාලා දෙන්නා හීල වෙලා ඉන්නේ මෙන්න මේ අංකල්ට. එයාලට නම් දෙකකුත් තියෙනවා. මට නම් මතක විදියට ලෙනෝ සහ ලියෝ තමයි ඒ දෙන්නගේ නම් දෙක. එයාලා දෙන්නගේ හැම වැඩක්ම කරන්නේ මෙන්න මේ අංකල්. ඒ සත්තු ගැන අපි දන්නේ නැති ගොඩක් දේවල් අපිට ඒ අංකල් කියලා දුන්නා. දැන් ඉතින් සූ එක බලලා ඉවරයි. අපි ඊළඟට යන්නේ දෙහිවල බීච්. දැන් අපි මේ ආවේ දෙහිවල බීච් එකට. කොච්චර අවුව තිබ්බත් දැක්කම හරි ආස හිතෙනවා. ෆොටෝස් වීඩියෝ ටිකක් අරගෙන අපි ටික වෙලාවක් එතනත් ගත කරා. අපි ඉතින් වීඩියෝ එකක් කරන්න ගත්තම මේ වගේ අකර දැබ්බත් එනවා.
විකසේ පාළුව සැඟව ගියා පාලොම්බරයේ දේදුන්නක් ඇඳිලා පාටගේ විකසේ පාළුව සැඟව ගියා සීතලෙන් මිරිකී උදාවුණු මේ හරුනේ පාළු වූ මහදේ කවුරුද තනිමෙකුවේ අන්න ඔය විදියට හැම තප්පරයකම මතක එකතු කරගෙන පික්නික් ඩේ කිවරුණා. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. bye bye.